වටේ පිටේ තියෙන ශබ්ද වලින් බාධාවක් නැතුව සින්දු අහන්න කැමති කට්ටියට තමයි මේ වීඩියෝ එක. Hi guys, කොහොමද ඔයගලන්ට අයබන් කියලා පිළිගන්නවා තරියසා YouTube channel එකට. අද අපි unbox කරලා review කරන්න යන්නේ Soundpeach T3 Pro කියන මේ earbuds දෙක. ඉතින් ඇත්තටම මේක සුපිරි earbuds දෙයක් කියලා මට මිලදී ගත්ත ආයතනයෙන් කිව්වා. ඇත්තටම අපි කොහොමද කියලා දන්නේ නැහැ. මම ඒවලේ unbox කරලා experience කරලා බැලුවා. හොඳයි. බලමු මම ඔයගලන්ට මේක unbox කරලා review එකෙන් අරගෙන එන්නේ සතියක් experience කරලා. ඔක්කොටම කලින් අපි මේක unbox කරලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. රයිට් අපිට බොක්ස් එක බලාගන්න පුළුවන් වෙන ඩිවයිස් එකේ මෙන්න මේ විදිහට. ඉතින් මේක අපිට බලාගන්න පුළුවන් බොක්ස් එකේ උඩින්ම Soundpeach logo එක බලාගන්න පුළුවන්. ඒත් එකම T3 Pro කියලා මේගොල්ලෝ මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් බොක්ස් එකේ පැත්තෙන් අපිට බලාගන්න පුළුවන් Soundpeach කියලා තියෙනවා. ඒත් එකම Hear Your Imagination කියලා ලස්සනට සඳහන් කරලා තියෙනවා. ඉතින් Imagination එක hear කරන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ ලස්සනට ඒක ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ. ඒත් එක්කම Soundpeach කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. වගේම Active Noise Cancellation, ඒත් එක්කම Sound for Clear Calls කියලා තියෙනවා. ඒත් එක්කම 12mm driver එකක් එක්ක තමයි අපිට මේකේ ස්පීකර් එක බලා ගන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම dynamic driver එකක් තමයි තියෙන්නේ. එතෙන් box එකේ පිටිපස්සේ T3 Pro black color එකෙන් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා මේ color එක සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම මේකේ Bluetooth version එක version 5.4 support කරනවා කියලා කියනවා. ඒත් එක්කම frequency response range එක 20 Hz වල ඉඳලා 20 kHz වලට එනකම් අපිට support කරනවා කියලා කියනවා. ඒත් එක්කම maximum working distance එක මීටර් 30ක්. ඒ කියන්නේ අපි phone එකට connect කරාට පස්සේ අපිට phone එක තියලා මීටර් 10ක වපසටියක එහෙම නැත්නම් මීටර් 10ක් වටේ යවට ඇවිදගෙන යන්න පුළුවන් සවුන්ඩ්ස් අහන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒත් එක්කම මේකේ ප්ලේ ටයිම් එක 7 hours කියලා දාලා තිනවා. ඒ කියන්නේ අපිට එකපාරක් full charge කරගත්තට පස්සේ earpiece එක නැත්නම් earbud එක කන එක ගන්න අපිට පැය 7ක් විතර අහන්න පුළුවන්. ඒත් එක්කම පැය 28ක් වෙනකම් මේක සම්පූර්ණයෙන්ම කේසින් එක through charge කරගෙන අපිට අහන්න පුළුවන් කියලා මේගොල්ලෝ සඳහන් කරලා දෙනවා. battery capacity එක මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති අනිවාර්යයෙන්ම 40 මිලියම් පවර් වලින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන earbud එකේ තියෙන්නේ. ඒත් එක්කම කේසින් එකේ අපිට 450 මිලියම් පවර් වලින් බලා ගන්න පුළුවන් වෙනවා බැටරි එක. ඉතින් ඔය විදිහට තමයි ඩීටේල්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ box එකේ. අපි box එක unbox කරගෙන බලමු තවදුරටත් මේකේ මොනවද අඩංගු වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මේක කලින් මම unbox කරා Simplytech එකට ගියාට පස්සේ එතන ඉඳන් තමයි unbox කරේ. ඒ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් blog එකට ගියාට පස්සේ blogging channel එකේ ඇති. ඉතින් ඔය විදිහට smooth unbox එකක් එහෙම නැත්නම් unbox experience එකක් ගන්න පුළුවන්. ඔය විදිහට ලස්සනට අපිට package එක ඒගොල්ලෝ design කරලා දාලා තියෙනවා. ඉතින් device එක ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේක cover එක අයින් කරගමු. ඉතින් ඔය විදිහට තමයි මේකේ casing එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ලස්සන අර ප්‍රීමියම් ලුක් එකක් තියෙන විදිහට තමයි මේගොල්ලෝ මේකේ ටෙක්ස්චර් එක ප්ලාස්ටික් ටෙක්ස්චර් එක මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අර නිකන් බෙන්ස් වාහනයක ඩෑෂ්බෝඩ් එක වගේ තමයි මේකේ මැටීරියල් එක. එහෙම නැත්නම් එන්වයරන්මන්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඕපන් කරාට පස්සේ ඔය වගේ තමයි පේන්නේ. අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. ඒත් එකම මේක තවදුරටත් අපි අන්බොක්ස් කරගද්දි අපිට පේපර් වර්ක්ස් ටික බලා ගන්න පුළුවන් වෙනවා. වගේම තව චූටි බොක්ස් එකක් මේකේ මේගොල්ලෝ අඩංගු කරලා තියෙනවා. අපි ඒකත් අන්බොක්ස් කරගෙන බලමු. right. අනිවාර්යයෙන්ම මේකේ එක්ස්ට්‍රා earbuds ටිකක් ඇති. ඔව් අනිවාර්යයෙන්ම earbuds කීපයක් දීලා තිනවා. අපේ කනට මැච් වෙන විදිහට earbud එකක් අපිට තෝරගෙන දාගන්න පුළුවන්. ඒක පැත්තකින් තියාගමු. ඒ වගේම මේක charge කරගන්න charger cable එකක් දීලා තිනවා. ඔයගොල්ලන්ට පේන ඇති. type C cable එකක් තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ මේක charge කරගන්න. right. අපි මේ ටික පැත්තකින් තියාගමු දැනට. අපි device එක මොන වගේද කියලා check කරගන්නත් ඕනේ. අපි paperworks වල මොනවද තියෙන්නේ කියලා බලමු. paperworks ටික ඔන්න ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ විස්තර ටික දාලා තියෙනවා. ඔව් ලස්සන sticker එකක්. oh my god. ලස්සන sticker set එකක් දීලා දෙනවා. experience කරපු නැති situation එක. නැත්නම් expect කරපු නැති දෙයක්. ලස්සන ස්ටිකර්ස් ටිකක් තියෙනවා. පැන්ඩා බෑ කෙනෙක් ඉන්නවා. මේක මේගොල්ලන්ගේ logo එක. මම හිතන්නේ මේ Soundpeach ලාගේ. right ඒක ටික පැත්තකින් තියාගමු. වගේම මේකේ user guide එක. paperworks ටික. පැහැදිලිවම ලස්සනට දාලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ඔයගලන්ට පුළුවන් ඕනනම් මේකත් කියලා බලන්න. ඉතින් අපි කවුරුත් මේවා කියවන්නේ නැහනේ. ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. මේ ටික අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපි කතා කරමු මොනවද device එකේ මොනවද තියෙන්නේ කියලා. එහෙම නැත්නම් device එකේ sound experience එක මොන වගේද කියලා. right. device එක ඔන්න ඔය තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින්
මම මේක ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන පොඩි ලයිට් එකකින් ඉන්ඩිකේට් කරනවා මෙයා ෆුල් charge වෙලා තියෙන කියලා green color වලින්. අපි මෙන්න මේ ටික ස්ටිකර්ස් ටික ටක් කරලා remove කරගමු. ඉතින් sound pitch කියන්නේ ඊටමත් හොඳ brand එකක්. එහෙම නැත්නම් recommend කරන්න පුළුවන් මට්ටමේ හොඳ quality products develop කරන සුපිරි earbuds ඒගොල්ලන්ගේ තියෙනවා කියලා මට recommend කරන්න පුළුවන්. මොකද කීප දෙනෙක්ම මේ sound pitch brand එකේ earbuds use කරන කට්ටිය ඉන්නවා මම අඳුරන කට්ටිය. ඉතින් ඒක හින්දා ඔයගොල්ලන්ටත් බය නැතුව recommend කරන්න පුළුවන් device එකක් තමයි මේ sound pitch කියලා කියන්නේ. අපි මේකේ sounds experience එක ඔයගොල්ලන්ට පෙන්වන්න විදියක් නැහැනේ. ඉතින් මම experience කරලා ඔයගොල්ලන්ට කියන්නම් මේකේ මොන වගේද කියලා sound experience එක. ඇත්තටම මේකේ පිටිපස්සෙන් තමයි අපිට charging port එක දීලා තියෙන්නේ. type C port එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මම කලින් type C cable එක පෙන්වන්නේ මේකට. ඉතින් ඔය වගේ තමයි ඩිසයින් එක දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට earbud එකක් කොහොම එළියට අරගෙන පෙන්නුවොත් එහෙම ඔය විදිහට තමයි earbud එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට ලස්සනට ඒගොල්ලෝ ඒක ඩිසයින් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව අපේ කනට මැච් වෙන විදිහට කනට ඩිසයින් එක ලස්සනට ඇතුළටම යන විදිහට ඩිසයින් කරලා තියෙනවා. අපි මේක වෙයා කරගෙන බලමු ඇත්තටම ඒක මොන වගේද කියලා එක්ස්පීරියන්ස් එක. ඔය විදිහට තමයි අපිට earbuds ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. right අපි මේක වෙයා කරගෙන ෆෝන් එකට කනෙක්ට් කරලා සින්දු එක්ස්පීරියන්ස් කරලා බලමු ඇත්තටම මොන වගේද සවුන්ඩ්ස් අහන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙම නැත්නම් මේකේ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා. ඒත් එක්ක මේ ඩිවයිස් එකේ මතක් කරන්න ඕන highlight features කීපයක්ම තියෙනවා. ඒ තමයි මේකේ AI enhance කරපු active noise cancellation system එකක් තමයි තියෙන්නේ. ඒකට use කරන්න microphones 4ක් use වෙනවා. ඒ microphone 4ක array එකෙන් තමයි මෙයා active noise cancellation use කරලා අපිට ANC පහසුකම ලබා දෙන්නේ. ඒත් එක්කම all day comfort කියන concept එකෙන් තමයි මේගොල්ලෝ මේක develop කරලා තියෙන්නේ. ඒ කියන්නේ කනේ ගහගෙන හිටියට දවසම කිසිම අමාරුවක් වෙන්නේ නැහැ කනට. ඇත්තටම comfort විදියට මේගොල්ලෝ develop කරලා තියෙනවා කියලා කියනවා. ඉතින් අපි experience කරලා බලමු මේක. ඒ වගේම IPX4 waterproof විදිහට තමයි මේ device එක එන්නේ. වගේම low latency වලින් අපිට ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අපිට delay එකක් වෙන්නේ නැහැ. call එකක් ගත්තත් ටක් ගාලා ඒක real time අහනවා. ඔයගොල්ලෝ දන්නවනේ bluetooth වලින් sound share කරනකොට පොඩි delay එකක් තියෙනවා. ඉතින් මේ latency එක ඉතාමත්ම අඩු කරලා තමයි හදලා තියෙන්නේ කියලා මේගොල්ලෝ කියනවා. වගේම මේකේ touch control එකක් තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට දන්නවා ඇති මෙන්න මේ විදිහට අපිට touch එකකින් මේක control කරන්න පුළුවන් keyboard එක ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් අපිට මේක කස්ටමයිස් කරගන්න පුළුවන් ඕන විදිහට සවුන්ඩ් කොහොමද බේස් වැඩි කරලාද අඩු කරලාද ලස්සනට ඒ ටික ඩෙවලොප් කරගන්න පුළුවන් මේගොල්ලන්ගේ sound pitch app එකෙන් sound pitch audio app එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඒ ටික කස්ටමයිස් කරගන්න පුළුවන් කියලාත් මේගොල්ලෝ අපිට සඳහන් කරලා තියෙනවා. right guys ඔයගොල්ලෝ අද දැක්කේ මෙන්න මේක ඇතුලේ තිබුණු device එක. එහෙම නැත්නම් sound speech T3 Pro කියන device එක. ඇත්තනම සුපිරි experience එකක් ගන්න පුළුවන් මේ device එක ගෙවන මුදලට ඉතාමත්ම සාධාරණයක් කරනවා කියලා කියන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි මම මේ වීඩියෝ එක කරන්නේ සතියකට පස්සේ මේක experience කරලා ඔයගොල්ලන්ට කොහොමද කියලා මේ review එක මට හිතුණා සතියක් විතර පාවිච්චි කරලා ඔයගොල්ලන්ට experience එක share කරගනවා කියලා. ඉතින් මම මේක train එක යන ගමන් use කරා. ඒත් එක්කම මම station වල පාවිච්චි කරා. එතකොට ඔයගොල්ලෝ දන්නවා කොච්චර ഘോഷාකාරී තැනක්ද කියලා station එකක් කියන්නේ train එනවා. එතකොට train එක යද්දි හුලං සද්ද අනම්මනම් හැම එකක්ම සෑහෙන හොඳට perform කරා මේකේ ANC එක. එහෙම නැත්නම් active noise cancellation කියන feature එක. ඉතින් හුලම් පාරවල් එකපාරට train එකක් ළඟින් යද්දි එන හුලම් පාර එකපාරට මෙයාට crop කරගන්න බෑ. එහෙම නැත්නම් එයාට destroy කරන්න බෑ ඒ එන noise එක. එකපාරට අර engine එක start කරද්දී එන noise එක suddenly එන දේවල් එකපාරටම noise cancel කරගන්න බෑ. ඒක දිගටම අර flow වෙන දේවල් තමයි ටක් ගාලා cancel කරගන්න පුළුවන්. ඒකට හේතුව අර මම unboxing එකේදීත් කිව්වා මේකට microphones 4ක් එනවා. අන්න ඒ 4ක array එකෙන් තමයි මේ identify කරගන්නේ වටේ තියෙන noise මොනවද කියලා. ඉතින් ඇත්තටම වෙන තැන් ගැන මට කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ස්ටේෂන් එක කොච්චර ഘോഷාකාරී තැනක්ද කියලා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ බය නැතුව එක්ස්පීරියන්ස් කරන්න, ඔයාලට පාඩම් කරන්න, පුස්තකාලයකට ගියා වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ගෙදර ඉඳන්ම මේක වෙයා කරගෙන හිටියොත් එහෙම. ඒත් එකම මේකේ pass through කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අර කැන්සල් කරන noise අපිට අහන්න පුළුවන් ඩිරෙක්ට් කෙලින්ම කිසිම ප්‍රශ්නයක් නැතුව noise cancellation off කරලා සින්දුත් off කරාට පස්සේ pass through on කරගෙන හිටියට පස්සේ අර එළිය තියෙන noise අපිට අහන්න පුළුවන්. හදිස්සියේ කවුරු හරි ළඟට එක්කෙනෙක් ඇවිල්ලා අපි කතා කරනොත් එහෙම pass through mode එක දාගෙන earbud එක remove කරන්න නැතුව ටක් ගාලා එයා කියන එක අපිට අහන්න පුළුවන්. ඒ mod එක on කරගත්තට පස්සේ. ඉතින් ඒ වගේ හොඳ reliable features තියෙනවා කියලා කියන්න පුළුවන් මේ device එකේ.
බයනතු මිලදී ගන්න ගෙවන ගාන්ට ඉතාමත්ම හොඳ පොහෝමන්සයක් ඔයාගේ සම් දෙකට එහමනත්තක් ඔයාගේ සිින්දුහන එක්ස්පිරියන්ස එක සුපිරියටම ලබා දෙන්න මේ ඩිවයිස ක්‍රියා කරනවා කියලා කියන්න පුළුවන් රයිට් ඉතින් ඔගොල්ල බැලු අද සවන් ස්පීච් T3 Pro එක අන්බොක්සින් ෆුල් රිව් එක සබස්ක්‍රයිබ් කල නත සබස්ක්‍රයිබ් කන්න තරියසා YouTube චනල එක බෙල්ලගන්න කලික් කල තිබ විතරයි මේ වගේ ගැජට් අන්බොක්ස් රිවස් බලන්න පුළුවන් වෙන්නේ ඉති ඒක හින්දා බෙල්ලගන්න කලික් කල තියාගන්න වීඩියෝ දාපුග නොටිෆිකේෂන් එක ගෙන ගන්න වීඩියෝ කොඳන වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා ඔයාගේ අයිඩියාස් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකේ දාන්න මොකද මම හැම එකටම රිප්ලයි කරන නිසා මේ වගේ බාණ්ඩයක් හොයන කෙනෙක් ඉන්නවා නම් ෂෙයා කරගන්න වීඩියෝ එක එයාට යවන්න මචං මේක try කරලා බලපන් ඔන්න තරියසා ගෙනලා තියෙනවා සුපිරි බාණ්ඩයක් කියලා රයිට් ඉතින් Facebook එකේ ෂෙයා පාරක් දාගෙන යන්න සුපිරි බාණ්ඩයක් නිසා රෙකමන්ඩ් කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා මට්ටමේ කියන්නේ ඇත්තම හොඳයි thank you very much මේ වීඩියෝ එක බැලුවට ඊගා වීඩියෝ ඉක්මනට හම්බෙන්න බලාපොරොත්තු වෙනවා මම සමු ගන්නවා ඊගා වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම හම්බෙමු සෙට් වෙලා ඉන්න ජය වේවා